ඔයාව අයිබෝන් කියලා පිළිගන්න නොලෙජ් පැරඩයිස් YouTube channel එකට ඔයා මේ වගේ තවත් වීඩියෝ බලන්න කැමති නම් අනිවාර්යයෙන්ම මාව subscribe කරලා තියාගන්න කියලා ඉල්ලනවා. එහෙනම් වැඩි විස්තර කතා කරන්නේ නැතුව අපි යමු වීඩියෝ එකට. ඔයා මුලින්ම කරන්න ඕන ඔයාගේ මොබයිල් එකේ Google web browser එක open කරගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් train reservations කියලා search කරන්න. එතකොට ඔයාලට මේ වගේ interface එකක් වෙනවා. එතන මම කියන තැන click කරන්න. හරි ඔයාලා දැන් මේ වගේ තවත් ඉන්ටර්ෆේස් එකකට එනවා. ඔයාලා කරන්න ඕනේ ඒකේ පහළට යන්න. ඒකේ පහළ මේ වගේ විස්තර පුරවන තැනක් තියෙනවා. එතන ඔයාගේ වොරන්ට් එකකින් හරි නැත්නම් normal passenger එකකින් හරි ඔයා යන ගමනේ විස්තර ඇතුළත් කරන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ වගේ search bar එකේ search කරන්න. ඉතින් යාළුවනේ එහෙම search කරාම මාව තවත් මේ වගේ අලුත් ඉන්ටර්ෆේස් එකකට ඇවිල්ලා තිනවා. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මොකද මම යන්නේ අනුරාධපුරේ කියලා search කරලා. ඉතින් ඔයගොල්ලන්ට මේ බලා ගන්න පුළුවන් ඒවා ඉතිරිලා තියෙන ප්‍රමාණය සීට් ඒ වගේ මේ ප්‍රයිස්. ඉතින් යාළුවනේ මම අනුරාධපුරේ යන්න තෝරගත්තේ ට්‍රේන් එක තමයි කාංකසන්තුරේ නගරාන්තර සිගගාමී දුම්. ඔයාලට බලා ගන්න පුළුවන් මං යන්නේ හිතපු ට්‍රේන් එකේ සීට් තාම ඉතුරුලා තියෙනවා. ඉතින් යාළුවනේ ඔයගොල්ලෝ යන්න කැමති ට්‍රේන් එකට ට්‍රස්ට් කරලා යට තියෙන පර්සනල් බටන් එක ක්ලික් කරන්න. ඉතින් ඔයාලට පුළුවන් අන්තිම පියවරයෙන් මෙන්න මේ තොරතුරු ටික පිල් කරන්න. මම ඊතල දාලා තියෙනවා ඒවා අනිවාර්යයෙන්ම පිල් කරගෙන යන්න පිළිවෙලටම. එතකොට ඔයගොල්ලන්ට පුළුවන් වෙයි ඔයගොල්ලෝ train reservation එක හරියට online book කරගන්න. ඉතින් යාළුවනේ ඔයගොල්ලෝ යටට යද්දි පෙට්ටියක් ඔය බලා ගන්න පුළුවන් first class seat 159ක් තියෙනවා කියලා. ඉතින් මේ කෝච් එකේ තියෙන first class විතරයි. ඉතින් අනිත් කෝච් වල එහෙම නෑ. first second third ඔය class තුනම දිනවා. ඒක නිසා ඒවෙන් ඔයා යන්න කැමති class එක තෝරලා select කරලා මේ terms and conditions කියන එක click කරන්න. ඊට පස්සේ ඔක්කොම තොරතුරු මේක ලියවුණාට පස්සේ ඔයාලට පුළුවන් මේ යට තියෙන check out කියන බටන් එක දෙන්න. ඊට පස්සේ පුළුවන් online ඔයාගේ ටිකට් එක book කරගන්න. ඉතින් යාළුවනේ තවත් විශේෂ දෙයක් කියන්න ඕනේ. මේ හම්බෙන ටිකට් එක ඔරිජිනල් එක නෙමෙයි. මේ ඔරිජිනල් එක ගන්න ඔයගොල්ලෝ මේ M ටිකට් එකත් අරගෙන රේල්වේ ස්ටේෂන් එකට යන්න ඕන. අනිවාර්යයෙන් මේක කරන්න. යාළුවනේ පුරාණ නම් ඔයාලට මේ channel එක subscribe කරලා like එකක් දාගෙන යන්න මේ වීඩියෝ එකට. ඉතින් ඉස්සරහට මේ channel එකෙන් එක එක vlog එනවා. අනුරාධපුර කැන්ඩි ඒ වගේ trip ඔයගලන්ට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි.